වෙසක් පොය දවසේ රෑම අපි පොඩි ගමනක් යන පිටත් වුණා. ඉතින් මේ බලන්නකෝ මගදී පාරේම ලස්සනට සරසලා තියෙන විදිහ. වෙසක් පොය දවසක රෑක අපි මේ ගමනක් යනවමයි. ඉතින් ගොඩාක් නගර මේ විදිහට ලස්සනට සරසලා තිබ්බා. ඉතින් ඒවත් බලාගෙනම අපි මේ යනවා. දැන් අපි යන්න පටන් ගත්ත ගමන යන්න ගොඩක් දුර ගෙදර ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් තමයි චුට්ටක් වීඩියෝ එක ඔන් කරගත්තේ. අපි ඉතින් මේ ගමන යන්න හිතාගෙනම තමයි හිටියේ දවස් කීපයක ඉඳලා. ඉතින් අපි ඒකට හිතුවා හොඳම දවසේ තමයි වෙසක් පොය දවස කියලා. ඉතින් අපි වෙසක් පොය දවසේම යන එක ගැන චුට්ටක් ආපහු හිතුවා. මොකද සෙනග ගොඩක් ඉන්න පුළුවන් අනුරාධපුරේ. ඉතින් අපි අකුරු කියවන වැඩේ අපිට කරගන්න පුළුවන්. ඒත් සෙනග ගොඩක් හිටියොත් කියලා හිතලා. හැබැයි අපිට හිතුණා අපි පාන්දරේම යන නිසා ඉතින් මේ වැඩේ අපිට කරගන්න පුළුවන් ඒ කියලා. ඉතින් හොඳම දවසක් ඉතින් මගේ අරගන්න හොඳ නෑනේ වෙසක් පොය වගේ දවසක්. මගේ තේ ග්ලාසයි. මම ඉතින් මගේ කන්න ටී හදාගෙන එතකොට පානුත් ක්ලාස්ට් කරගෙන ගියා ටෝස්ට් කරලා. මම නිදිමතේ ඉන්නේ දැන්. අපි දැන් ඉතින් ඇහැරිලා යන්න ඕනේනේ. මම නම් ඉතින් චුට්ටක් නිදාගත්තා. දැන් මම ටිකක් නිදා ගන්න යන්නේ. ඉතින් වාසනාවකට අපි එනකොට සෙනගනම් එහෙම ඒ තරම් හිටියේ නෑ. වෙසක් පොය දවස වුණත් අපිට හරි ලස්සනට අපේ වැඩේ කරගන්න පුළුවන් වුණා. අපි 6ට කිට්ටු වෙනකොට වගේ අනුරාධපුරයට ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් මම නම් කාලෙක ඉඳන්ම ආසාවේ හිටියා මේ පාන්දරින් අනුරාධපුරයට එන්න. ඉතින් ඒ දවස් අද තමයි ආවේ. මොකද අපි කොහොම වුණත් හැමදාම වගේ යන්නේ පාන්දර. ඉතින් දැන් හිතාගත්ත මෙහෙම රෑ આવොත් නම් පාන්දරින්ම අපිට අනුරාධපුරේ ඇවිල්ලා මාසය වැඳ ගන්න පුළුවන් කියලා. ඉතින් ආපු ගමම මම කළේ මැනිකගේ අකුරු කියවන වැඩේට ඕන දේවල් ලෑස්ති කරගත්ත එක. මම ගෙදරින් එනකොට ඉතින් හැමදේම අරගෙන ආවේ. මල් විතරයි මෙහින් ගත්තේ. ගොඩාක් දේවල් අරගෙන ආවේ නෑ. කොහොමත් ලෑස්ති කරගෙන මේ ෆොටෝස් වලට කියලාවත් එහෙම ලොකු දේවල් නම් කළේ නෑ. හරිම සරල විදිහට මේ වැඩේට ඕන දේවල් ටිකක් විතරයි අරගෙන ආවේ. අපි කොහොමත් හරිම සරල විදිහට තමයි ඉතින් දේවල් කරන්න කැමති. මේ දේවල් වුණත් අපේ මැනිකිට එයාගේ දවස් ලස්සන මතකයන් එකතු කරන්න ඕන නිසා අපි ලස්සනට හරිම සරල විදිහට කරනවා. එයාගේ හැම දෙයක්ම අපි කළෙත් එහෙමයි. අනිත් දේ තමයි මේ හැම දෙයක්ම මමයි මගේ මහත්තයයි තනියෙන් කරගන්න දේවල්නේ. ඉතින් ඒ නිසා ලොකුවට ස්ට්‍රෙස් අරගෙන වැඩි කරගෙන ෆොටෝස් ගන්නවත් වීඩියෝස් වලට පෙන්නන්නවත් එහෙම හින්දාවත් ලොකුවට දේවල් කරන්න අපි කැමති නැහැ.
මොකද ඔය කිසි දෙයක් නෙවෙයි අපිනේ මොහොත විඳින්න ඕනි. ඒ නිසා අපිටත් ස්ට්‍රෙස් එකක් නැතුව සරල විදිහට තමයි අපි හැම දෙයක්ම කරගන්න කැමති. මැනිකගේ බර්ත්ඩේ එකක් වුණත් එහෙමයි. අපිට එන්ජොයි කරන්න පුළුවන් විදිහට තමයි අපි හැමදේම කරන්නේ. අපි අපේ මැනිකගේ මේ අකුරු කියවන දෙයට මහසෑය තෝරගත්තේ එතන කරමු කියලා හිතුවේ. අපි අපේ ජීවිතේ ගොඩාක් සුබ දේවල් කරන්නේ මහසෑය ඉස්සරහා එතනින් ආශිර්වාද අරගෙන. ඉතින් අපිට හිතුණා ගෙදර නිකන් අපේ ගෙදරට වඩා ඉතින් කොච්චර සුබ කොච්චර ආනිසංස තියෙන තැනක්ද රුවන්වැලි මහසෑය කියන්නේ. ඉතින් අපිට හිතුණා අපේ මැනිකගේ මේ ලස්සන දෙයට සුදුසුම තැන තමයි එතන කියලා. ඉතින් ඒ නිසා තමයි අපි තුන්දෙනාත් එක්ක මේ වැඩේට එතනට ආවේ. අනිත් දේ තමයි එයාට අකුරු කියෙව්වේ එයාගේ පපා. මේ දෙයට සහභාගී වෙනත් අපි තුන්දෙනා විතරයි. ඉතින් මට හිතෙනවා ජීවිතේ අපිට හදවතින්ම ආශිර්වාද කරන අය විතරයි ඕනම දෙයකදී අපේ ඕනම සුබ වැඩකදී එකතු වෙන්න ඕනි කියලා. ඉතින් අපි තුන්දෙනා තමයි අපිට අවංකවම හදවතින්ම ඉන්න එකම තුන්දෙනා. ඉතින් ඒ නිසා මැනිකිට පපාට වඩා හොඳ කෙනෙක් නෑ අකුරු කියවන්න. අනිත් එක මේකට ආශිර්වාද කරන්න අපේ දරුවට අපි තරම් වෙන කවුද ඉන්නේ. ඉතින් ඒ නිසා හරිම සරල විදිහට අපි මේ වැඩේ මෙතනදි කළා. හරිම හිතට හරි සැහැල්ලුවක් සතුටක් හරි නිකන් අර හරිම නිර්හංකාර සතුටක් තමයි අපිට දැනුනේ මේක ඉවර වුණාම. හිතට හරිම සැනසීමක් සැහැල්ලුවක් දෙන දෙයක් වුණා මේකෙන් පස්සේ. ඉතින් මට හිතෙන්නේ ඒකට ලොකුම දේ තමයි අපි මේ වැඩේ කරන්න තෝරගත්ත තැන. සහ ඒක කරපු විදිහ. මොකද උත්සවක්‍රීයක් මෙතන නැහැනේ. මෙතන තියෙන හරිම නිදහසේ හරි සැහැල්ලුවෙන් කාම් විදිහට කරපු නිකන් පින් අතේ වැඩක් වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මේ හැම දෙයක්ම ලෑස්ති කරලා අපි මුලින්ම බුදුන් වැන්දා. අපේ මැනිකී අපි තුන්දෙනා බුදුන් වැඳලා ඉවර වෙලා තමයි මැනිකීගේ අකුරු මුලින්ම අකුරක් ලියන වැඩේ කළේ. මැනිකිට නම් ඉතින් මේ වැඩ හරි හුරුයිනේ. ඒ නිසා කිසිම දැඟලිල්ලක් නැතුව හරි ලස්සනට එයත් ඉතින් ගාථා කියලා අපිත් එක්කම හිටියා. බලන්නක ඉතින් තාම අවුරුදු 2කමාරක්වත් නැති වුණාට අපේ මැනිකි අපිත් එක්ක හරි ලස්සනට ගාථා කියන විදිය.
බලන්නකෝ ඉතින් අපේ මැනික්කිගේ ලස්සන. එයා මේ පළවෙනි වතාවට තමයි ළමා සාරියක් ඇන්දේ. ඉතින් මුලින්ම ළමා සාරියක් ඇන්දට මේ හරි ආසාවෙ තමයි හිටියේ මේක ඇඳගෙන ඉන්න. මගෙන් අහා හිටියේ කොයි වෙලාවෙද මේක යට අඳන්නේ කියලා. ඉතින් අපි ගාත කියලා එයාගේ අකුරු කියවන වැඩේ ඉවර කරලා ඉතින් මල් පූජා කරලා එන්න කියලා තමයි මේ යන්නේ. අපි පිරිත් කියන්න මැනික්කිගේ අකුරු කියවන වැඩේ ඉවර වෙනකන් හිටියා. මොකද මේ එයාගේ මූඩ් එක කොහොම වේද දන්නේ නැහැනේ. පිරිත් කියන ටික වෙලාවක් යනවනේ. ඊට පස්සේ ඒක කරන්න හිටියොත් එහෙම කොහොම වේද දන්නේ නැති නිසා එයාගේ මූඩ් එක වෙනස් වෙන්න කලින් අපි මුලින්ම මේ වැඩේ කරලා හිටිය බුදුන් ඇඳට පස්සේ. ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා නිදහසේ පිරිත් කියන තමයි මේ හදන්නේ. හැබැයි මැනික්කිගෙන් කරදරයක් නම් තිබුණේ නැහැ. එයා ඉතින් පාඩුවේ හිටියා. චුට්ටක් එහෙට මෙහෙට ඉතින් ගියා. ඒ වුණාට මේ කරදරයක් වුණේ නැහැ. ඉතින් අපි පිරිතුත් හොඳට කියලා එයාට පිරිත් නූලකුත් බැඳලා එයාට ඉතින් අපි දෙන්නගේ ආශිර්වාදයත් එකතු කළා. හායි කොහොමද අකුරු කියවපු බබා? දිව මට දිව දැන් අකුරු ලියන්න පුළුවන්ද? මොකද වශයෙන් ගානේ? අපි දැන් අකුරු කියවලා. ඔව්. තාම අටටත් නැහැ. වැඩුයි කොනාව. අපි ඔක්කොම වැඩ ඉවර කරලා පාන්දරින්ම ආවනේ. ඒ වුණාට ගොඩාක්ම සෙනග හිටියෙත් නෑ. ඉමැනිකත් එක්ක වෙසක් බලන්න. අපේ මැනිකිට වෙසක් පෙන්වන්න යනවා. ඉතින් අපේ වැඩ උදේම කරගත්ත නිසා පාන්දරින්ම කරගත්ත නිසා අපිට වෙලාව ගොඩාක් තිබ්බා. හැබැයි අපි කොහෙවත් එහෙම වෙන ගියේ නෑ. ගෙදර එන්න කියලා තමයි පිටත් උනේ. එනකොට ඉතින් මේ වගේ තැන්වල ෂුට්ටන් අතර කරලා බලලා අපි ඉතින් දිගටම ගෙදර එන එක ගමන තමයි පිටත් උනේ. අපේ සුපුරුදු පාර මේක. පන්සල තියෙන මේ පාරනේ. අපි තියෙන්නේ මේ පැත්තෙන් එතකොට. ඉතින් අපේ සුපුරුදුම පාර. අපි පාරත් වෙනස් කළා මේ පැත්තෙන් ආවේ දැන්. මෙහෙන් යන්න ඕනේ හින්දා. ඇත්තට මේ කොන්ක්‍රීට් පැත්තේ ඇවිල්ලා මේ වගේ ගස් ගොඩක් තියෙන පැත්තකින් එනකොට දැනෙන මේක නේද? හරිම කූල් ලානේ. ලස්සනයි. ලස්සනයි ඒ වගේම කූල්. අනේ හරිම ඇස් දෙකත් හරියට නිවිලා යනවා කාම. පේනවනේ ගස් තියෙනකේ වටිනාකම. චෝටෝ අපි ගස් කට් කරාම අපිට නැති වෙන්නේ මොනවාද? ඔක්සිජන්. අපි ගස් කට් කළාම අපිට නැති වෙන්නේ මොනවාද? ඔක්සිජන්. Good job buddy. කවුද දැන් ඔය කියලා දුන්නේ? අම්මා. පුතේ කන්නේ. වනේ අපේ පුතාට තියෙනවා. ගර්ල්. අකුරු කියවපු බබා අම්මි ළඟට පැන්නනේ මෙන්න මෙතෙන්ට ආවනේ. මේ යන ගම. අපි මෙයාව ඉස්සරහ ගෙනියන්නේ නෑ.
යනකොට ඩේන්ජර්. කුක්කු බණ්ඩිය හෙලදී කියලා. කුක්කු බණ්ඩිය හෙලවෙන වෙලාවට ගන්න. කුක්කු බණ්ඩිය හෙලවුනොත් එහෙම කුක්කු බණ්ඩිය ඒ වෙලාවට ගන්න. අම්මෝ කුක්කු බණ්ඩිය උල්ල ගන්න. Hello nature. Hello nature. Bye. Bye nature. Bye bye. Beautiful. It's raining. අපි අපේ ගෙවල් කිට්ටුවට එනකොට 2 ගාන වගේ වුණා. ඉතින් අපි හිතුවා ලන්ච් එකත් අරගෙනම යනවා කියලා. එහෙන් ගන්න බෑ. ඉතින් එහෙදී වෙලාව වැඩිනේ. ඉතින් මේ හරියට එනකොට තමයි වෙලාව ගානට හරි ගියේ. ඉතින් අපි අපේ කිට්ටුවම තියෙන නිතරම යන රෙස්ටොරන්ට් එකකට ගියා. එතනින් ලන්ච් එකත් අරගෙන හැමම ගෙදර යනවා කියලා හිතලා. මේ රෙස්ටොරන්ට් ගිහලා කෑම කන වැඩේට නම් අපේ මැනිකි හරි උනන්දුයි. හරිම ආසයි. යන් කිව්වොත් එහෙම ඕන වෙලාවක ලෑස්ති වෙලා ඉන්නේ. අනිත් එක තමයි එයාම අහලා යන් කියලා කියනවා. ඉතින් අදත් හරි සතුටින් තමයි හිටියේ. බලන්නකෝ අපිට හම්බුන ෆ්‍රෙන්ඩ්. ඉතින් ගෙවල් කිට්ටුවදීම අපිට ලොකු යාළුවෙකුත් හම්බුණා. ඉතින් එයාවත් බලාගෙන අපි ගෙදර ගියා අද දවස. ලස්සනම දවසක්. ඉතින් හරිම ආස විදිහට ගත කරලා සුන්දර විදිහට ඒ වැඩෙත් සරල විදිහට කරලා අපි අද මේ දවස මේ විදිහට ඉවර කළා. බයි.